අදිස්ථානෙම කටයුතු කරන්න. එහෙම දිනන අය ඕන තරම් ඉන්නවා පින්වතුනි. ඒක දවසින් දවස හැමෝම දිනා ගන්නවා. ඔබ විතරක් පරදින්න එපා. දිනා ගන්න. කොහොම හරි දිනා ගන්න. එක දවසක් වටිනවා. විශේෂයෙන් මේ වැඩිහිටි පිරිස් දරුවන්ට වැඳලා හරි කමන්නේ කියන්නේ. අනේ පුතේ මට අවස්ථාවක් හදලා දීයන් කියලා. තමන්ගේ දරුවෝ තමන්ට ඒ අවස්ථාවල් හදලා දීලා තියෙනවා නම් ඒ දරුවන්ට පින් දෙන්න පින්වතුනි හැමදාම. ඔබගේ මව්කුස අපරාධයක් වුන්නේ නැහැ. මොකද ඔබගේ දරුවෝ ඔබට ඒ අවස්ථාව හදලා දීලා තියෙනවා නම් මේ ගමනේ යන්න. මේ තරුණ දරුවෝ තමන්ගේ අම්මා තාත්තව යොමු කරන්න මේවට. ඔය මිනිස්සු මැරෙනවා කොයිල හැරි පින්වතුනි ආගියත් නැති වෙනවා ඊට පස්සේ. පෙට්ටියට වියදම් කරන් තියෙන සල්ලි ටිකත් මේකට වියදම් කරන්න දැන්. ඔන්න මලාට පස්සේ මම අඳුරන්නේ නැහැ කිව්වත් කමක් නැහැ. ඒ සමාජයට ඕන දේ පින්වතුනි පෙට්ටි එක දාලා වල දාලා ඔය ටික බෙර ගහගෙන යන හැටි ඔක්කොම සමාජයට ඕන එක මේක. මැරිච්ච කෙනාට නෙමෙයි. මැරිච්ච කෙනාට දෙයක් කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි ජීවිතුන් අතර ඉඳද්දි කරන එක. ඒක නිසා පුළුවන් තරම් උත්සාහයක් දරන්න පින්වතුනි ජීවිතුන් අතර ඉඳද්දි මේක කරලා දෙන්න අම්මා තාත්තට. ඔය මිනිස්සු අනාථ වෙනවා පින්වතුනි. මම මේ කියන්නේ ඔබට වැටහෙනව නේද පින්වතුනි? අනාථ වෙනවා පින්වතුනි. ඔව් මොහොතකට හිතලා බැලුවේ නැද්ද ඔබ පෙරේතෙක් වූදා කියලා? එහෙම හිතලා බැලුවේ නැද්ද? අර ශිෂ්‍යත් නෙමෙයි අර 3 වසරේදී 4 වසරේදී දෙන්නේ පින්වතුනි. මට පිහාටු ලැබුණා. එහෙම නැත්නම් මං ගිරවෙක් ඌදා. හරනම් දෙනවනේ මොකද්ද? මං පෙරේතෙක් ඌදා. ඔබ බලන්න පින්වතුනි මං පෙරේතෙක් ඌදා. ඔබගේ මිනිහ ගෙදර තියෙද්දි ඔබ එනවා පින්වතුනි. කෑ ගැහි නේද ඔබට පින්වතුනි ඔබ මැරිලා කියලා දැනගත්තාම. යන්න පින්වතුනි හිතින් යන්න ඒවට. ඊළ බලන්න දැන් මේ මිනිහ තියාගෙන ඉන්නවා මේ ළමයි ඉන්නවා. අනිත් පැත්තෙන් ඒ අනිත් පෙරේතයන්ගෙන් වෙන කරදර මොකද පොලිසියෙන් ඉන්නවා මේ ලෝකෙ පින්වතුනි. බලන්න පින්වතුනි ඒවා. අන්න ඒක දැක්ක ඒවා ඔබට තේරෙනකොට පින්වතුනි මම මේ කියන ඒවා සාධාරණයි කියලා හිතෙයි. වෙන්න කලින් කියන්නේ. උනාට පස්සේ බේරන්න බෑ පින්වතුනි. ඒක නිසා අම්මා තාත්තට ආදරේ නම් මේවා කරන්න පින්වතුනි. මේ මිනිස්සු ලව මොන හරි දෙයක් කරවන්න. චන්දි වගේ යති මට මේ උඹලගේ දහම ඕනේ නැහැ කියාගෙන නැති පින්වතුනි. අපිට ඉතින් කියන්න තියෙන හොඳයි කමක් නැහැ නෝ ඕන වෙලාවට කියන්නකෝ දෙන්නම් කියලා. එච්චරයි. නෝත් ඉතින් මේ මනුස්සයාට වෙන දේ ගැන හිතා ගන්නකෝ. ඒක නිසා ඔබට කරන්න පුළුවන් යුතුයකම් ඔන්න ඕවා පින්වතුනි. ඒ යුතුයකම් කරලා දෙන්න දෙමාපියන්ට. තරුණ දරුවෝ ඒවට උත්සාහ කරන්න. දරුවන් මේ තමන්ගේ අම්මා තාත්තව යහපතේ යොදවන්න උත්සාහ කරන්න. ඒවට ඔබ වියදම් කරන්න. මේක ඒව මහ පුදුම පිංකම්. ඒකයි අපි ඔබට කියන්නේ ළමයාව